මේක තමයි රීලෝඩ් ඇපලිකේෂන් එක. එතකොට මේක Android ඒ වගේම iOS දෙකටම කම්පටිබල් ඇපලිකේෂන් එකක්. මේ විදිහට තමයි ඩෑෂ්බෝඩ් එක ඔගලන්ට පේන්ඩ තියෙන්නේ. මේක ඔගලන්ට ප්‍රොෆයිල් එක මෙතන මේ ඉරිතුන ටච් කරයන් පස්සේ මේකේ ප්‍රොෆයිල් කියනකට ගියන් පස්සේ ඔගලන්ගේ ප්‍රොෆයිල් ඩීටේල්ස් ටික මේකේ අප්ඩේට් කරගන්න පුළුවන්. මම දැනට මගේ ෂොප් නේම් එක දාලා තියෙනවා. ඊට අමතරව මගේ ඇඩ්‍රස් එක දාලා තියෙනවා. මොකද මේ ෂොප් නේම් එක ඇඩ්‍රස් එක දැම්මන් පස්සේ තමයි බිල් එකේ ඒ විදිහට ඇඩ්‍රස් එකයි මේ එකයි ෂොප් එකේ නමයි එන්ටර් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකට Bluetooth printer එක සම්බන්ධ කරන්න. මම දැන් මේ වෙනකොට Bluetooth printer එක Bluetooth වලින් ෆෝන් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ settings කියන එකට ගියන් පස්සේ මේකේ මෙන්න මෙතන ටච් කරන් පස්සේ ඔගලන්ට පේන්න තියෙනවා දැනට තියෙන printers ටික. මම ඒකෙන් අපේ printer එක Bluetooth printer එක හින්දා Bluetooth printer එක මම select කරගෙන තියෙන්නේ. එතකොට මේ වෙනකොට අපි profile එක හදලා තියෙන්නේ සහ Bluetooth printer එක නිසියාකාරව මේ app එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් app එකේ මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. දැන් prepaid කියන එකට ගියන් පස්සේ මේ prepaid කියන එකේ තියෙනවා prepaid mobile connections ටික. මේවට අපිට payment කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් dialog එකට බිල් එකක් පේ කරනවා නම් ඩයලොග් ක්ලියර් එක ක්ලික් කරලා මොබයිල් නම්බරේ දීලා amount එක දීලා සබ්මිට් කරන්න තියෙන්නේ. එතකොට ඒක ඒ මොබයිල් නම්බර එක රීලෝඩ් වෙනවා. ඒ වගේම තමයි postpaid package වලට සල්ලි දානවා නම් ඒකත් මේකෙන් කරන්න පුළුවන්. ඒ postpaid package වලට සල්ලි දාද්දී postpaid කියන එක මේව කරලා operator ව select කරගන්න තියෙන්නේ. අපි mobitel number එකකට නම් postpaid සල්ලි දාන්නේ. mobitel කියන එක touch කරනවා මොබයිල් නම්බර එක type කරනවා amount එක type කරනවා submit කරපුවම ඒ මුදල සබ්මිට් වෙනවා. ඉතින් ඔය ආදි වශයෙන් මේකේ තියෙන ඩිස්ක් ටීවී මේකේ මේ පේන්න තියෙනවා මේ ඔපරේටර්ස්ලා. මෙන්න මේ ඔපරේටර්ස්ලාට අපිට මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉන්ටර්නෙට් ෆැසිලිටිස් තියෙනවා. මෙන්න මේ ඉන්ටර්නෙට් ෆැසිලිටිස් වලට මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රිසිටි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රිසිටි ප්‍රධාන කම්පැනි තුන තියෙනවා වෝටර් බෝඩ් එකත් එක්ක. ඊට පස්සේ ඉන්ෂුරන්ස් කම්පැනි වල ප්‍රීමියම් ගෙවන්න පුළුවන්. මෙන්න මේ කියන ඉන්ෂුරන්ස් කම්පැනි වලට ප්‍රීමියම් ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විවිධ ආයතන වලට ගෙවීම් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ආදී වශයෙන් මේ තීරය දිස් වෙන ආයතන වලට ගෙවීම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම ඔය easy cash mcash වගේ ඒවා top up සහ withdrawal මේ app එක මගින් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ ඇප්ලිකේෂන් එකේ දැන් අපි පරණ ගෙවීම් කරපු ඒවා බලන්න පුළුවන්. ඒක කරන්න මෙතනින් reports කියන එකට ගිහිල්ලා මේ reports කියන එකේ transaction කියන එකට ගියන් පස්සේ අපි මේ filter කියන එක touch කරනවා. filter කියන එක touch කරලා ඊට පස්සේ අපි අදාළ කාල සීමාවක් දෙනවා. එතකොට ඒ කාල සීමාව ඇතුළත තියෙන සියලුම ට්‍රන්සක්ෂන් අපිට මේක පෙන්න්නනවා. මම මේ 2024 ඉඳලා 2025 වෙනකල් ට්‍රන්සක්ෂන් ටික මම සබ්මිට් කරනවා. එතකොට මේකේ තියෙන ඕගොල්ලන්ගේ පරණ ට්‍රන්සක්ෂන් ඔක්කොම මේකේ බලාගන්න පුළුවන්. මේකේ ඩිස්ප්ලේ වෙනවා මෙන්න මේ විදිහට. දැන් මේකේ ඩයලොග් එකකට පේමන්ට් එකක් කරලා තියෙනවා. ඒකේ බිල් අංකෙත් එක්ක කවදද කරේ කියලා වැටෙනවා. මොබිටෙල් එකට මොබිටෙල් එකෙන් අපිට ගෙවීමක් කරලා තියෙනවා. ඒක සම්බන්ධිනුත් තියෙනවා. ඊට පස්සේ මොබිටෙල් එකට මේ මෙන්න මේ නම්බර එකට රීලෝඩ් එකක් දාලා තියෙනවා රුපියල් 20ක. ඒක දිස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක පැහැදිලිව බලුවොත් දැන් මෙතන තියෙනවා දැන් මොබිටෙල් එක ගත්තොත් එහෙම දැන් මේ නම්බරේට මොබිටෙල් නම්බරේට රුපියල් 50ක amount එකක් දාලා තියෙනවා. ඔයගලන්ට මෙතන පැහැදිලිව පේනවා ඇති. රුපියල් 50ක amount එකක් දාලා තියෙනවා. net amount එක හැටියට තියෙන්නේ 46.40. ඒ කියන්නේ ඇත්තටම රුපියල් 50ක රීලෝඩ් එකක් දැම්මට ඕගොල්ලන්ගේ account එකෙන් ගිහිලා තියෙන්නේ 46.40ක් විතරයි. ඒ කියන්නේ රුපියල් 3.60ක කමිෂන් එකක් හම්බෙනවා රුපියල් 50ක් දැම්මහම. ඒ කියන්නේ රුපියල් 100ක් දැම්මොත් මේක දෙගුණයක් වෙලා හම්බෙනවා. 107යි ගණක් හම්බෙනවා ප්‍රතිශතය. ඉතින් ඒ හින්දා තමයි මේ amount එක කියන්නේ අපි කස්ටමර්ගෙන් රුපියල් 50ක් අරගන්නවා. හැබැයි රුපියල් 50ක් අරගත්තට රුපියල් 50ක රීලෝඩ් එකක් එයාට දැම්මන් පස්සේ එයාටත් රුපියල් 50ක රීලෝඩ් එකක් වැටෙනවා. හැබැයි අපේ එකෙන් කැපෙන්නේ රුපියල් 46.40ක් පමණයි. ඇයි ඒකට හේතුව අර රුපියල් 50ක රීලෝඩ් එකක් දාද්දී අපිට කමිෂන් මුදලක් හම්බ වෙනවා. ඒ කමිෂන් මුදල අපි ගාව තියෙන හින්දා තමයි ওই විදිහට තියෙන්නේ. ඉතින් ওই විදිහට පරණ ට්‍රාන්සැක්ෂන් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඇප්ලිකේෂන් එකට අමතරව මේකේ
වෙබ්සයිට් එකකුත් තියෙනවා. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මේක තමයි වෙබ් එක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේම account එකකට හැදෙන මේ වෙබ් එක. දැන් මේක ගත්තොත් එහෙම මේකෙත් අර විදිහටම තියෙනවා විස්තර ටික. මේකෙනුත් අපිට දැන් ඇප් එක නැත්නම් අපිට වෙබ්සයිට් එකෙනුත් අපිට මේ විදිහට ගෙවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව තියෙනවා. සහ මේකෙන් පරණ ට්‍රාන්සැක්ෂන් අර වගේම බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි අදාළ කාල සීමාව දුන්නන් පස්සේ ඊට අමතරව සේල්ස් රිපෝට් එකක් මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. සේල්ස් රිපෝට් එකේ මම පෙන්නන්නම්. සේල්ස් රිපෝට් කියන එකට ගිහිල්ලා අපි අදාළ කාල සීමාව දුන්නන් පස්සේ මම 2024 දාන්නම්. ඒක දාලා ඕකේ කරන්න. දැන් අවුරුද්දක සේල්ස් රිපෝට් මේකේ තියෙනවා. ඉතින් මම දැනට මේකෙන් නම්බරෙන් ගෙවලා තියෙන්නේ සේල්ස් දෙකක් විතරයි කරලා තියෙන්නේ. දෛනිකව තමයි එක මේව කරන්නේ. දැන් ජනවාරි 8 වෙනිදා 70ක රීලෝඩ් දාලා තියෙනවා. ඒකෙන් හම්බෙච්ච ප්‍රොෆිට් එක රුපියල් 5යි. ඊට පස්සේ 2025 අප්‍රේල් 10 එක ට්‍රාන්සැක්ෂන් එකක් කරලා තියෙනවා. ඒකෙන් හම්බෙච්ච ප්‍රොෆිට් එක 125. වගේ ප්‍රොෆිට් එක අපිට ඩේලි මේකේ බලා ගන්න පුළුවන්. අද දවසේ කීයද අද දවසේ කීයද කියන මේ රිපෝට් එක මේකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ට මේකෙන් මේක ටොප් අප් කරගන්නත් මේකෙන්ම පහසුකම තියෙනවා. මේ පේමන්ට් රික්වෙස්ට් කියන එකට ගිහිල්ලා පේමන්ට් රික්වෙස්ට් කියන එකට ගිහිල්ලා ඉවරලා මේකේ amount එකක් ටයිප් කරලා දුන්නන් පස්සේ ඔයගලන්ට පුළුවන් වෙනවා මේ ඔයගොල්ලන්ගේ තියෙන account එක ටොප් අප් කරගන්න. අපි දැන් බලමු කොයි විදිහටද මේකේ app එක පාවිච්චි කරලා ඉවරලා මේ රීලෝඩ් එකක් දාන්න කියන එක. අපි දැන් මේකේ රීලෝඩ් එකක් දාලා බලමු. ප්‍රීපේඩ් account එකකට තමයි දාන්න යන්නේ. ඒක නිසා ප්‍රීපේඩ් කියන එක ක්ලික් කරනවා. මම දැන් මොබිටෙල් නම්බර් එකට දාන්නේ. හින්දා select operator කියන එකේ මොබිටෙල් කියන එක ගන්නවා. ඊට පස්සේ මොබිටෙල් නම්බර් එක ටයිප් කරනවා. මේකේ බිංදුව නැතුව නම්බර් එක ටයිප් කරන්න. හරි. ඊට පස්සේ amount එක ටයිප් කරන්න. ඒ කරලා submit කියන එක ටච් කරන්න. submit කියන එක ටච් කරන් පස්සේ මේකේ අහනවා රීකන්ෆර්ම් කරන්න නම්බර එක ආයි එනවා. ඊට පස්සේ ඒක පොඩක් ආයි රීචෙක් කරලා බලලා සබ්මිට් කියන එක ටච් කරන්න. හරි. දැන් මේකේ accept කියන එක එනවා. ඊට පස්සේ okay කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක රිෆ්‍රෙෂ් කරන්න. රිෆ්‍රෙෂ් කරන් පස්සේ ඔයගලන්ට මෙතෙන්ට පේන්න එනවා. මොකද රිෆ්‍රෙෂ් කරන්න ඕනේ. මොකද අන්තිමට ගිය ගණන් රිෆ්‍රෙෂ් කරන්න නැතුව පේන්නේ නැති හින්දා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන පේනවා රිෆ්‍රෙෂ් කරපු ගමන්ම මෙතන තියෙනවා print button එක. ඊට පස්සේ ඕනනම් ඔයාලට මේ රිසිට් එක යවන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් print එකක් ගන්න පුළුවන්. මම print එකක් ගන්න එක මේව කරන්නම්. ඒකට කරන්න තියෙන්නේ print කියන button එක ඔබන එක. ඊට පස්සේ ඔයගලන්ට පේන්නේ නැති මෙතනින් ගන්න print එක එනවා මේ විදිහට. පොඩක් මේක ගලවලා පෙන්නන්න කඩලා මෙන්න මේ විදිහට ලස්සන්ට ඕගලන්ට print එක පේනවා. ඕගලන්ගේ කඩේ නම ඇඩ්‍රස් එකත් එක්ක මේකේ සේල්ස් නම්බර් එකක් තියෙනවා, දිනේ තියෙනවා, වෙලාව තියෙනවා, ඔපරේටර් කවුද, මොන මොබයිල් නම්බර් එකටද, රෙෆරන්ස් නම්බර් එකකුත් තියෙනවා. හදිස්සියේ රිෆර් කරන්න ඕන වුණොත් ප්‍රීවියස් රිකෝඩ් amount එක කීයද කියලා ලස්සනට බිල් එකක් ওই විදිහට අරගන්න පුළුවන්.